hello ලාමයි welcome back to my YouTube channel. මම අද ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ ට්‍රාන්සැල් vlog එකක්. අපි දුන්නා සුප් ට්‍රාන්සැලක්. ඉතින් මට හිතුණා ඒක කොහොමද උනේ කියලා ඔයාලත් එක්ක share කරගන්න. මුලින්ම කියන්න ඕන මම කලින් plan කරේ නැහැ. මෙහෙම මේ vlog එකක් ගේනවා කියලා. මට පස්සේ තමයි හිතුනේ. ඒ නිසා සමහර වීඩියෝ ක්ලිප්ස් මෙතන අඩුයි. ඒකට sorry. ඉතින් මට ගන්න පුළුවන් වුණ වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා මම ලස්සන vlog එකක් ඔයාලත් එක්ක share කරගන්න තමයි මේ හදන්නේ. අපි මේ සුප් තන්සල දෙන්නේ 3 වෙනි පාරට. ගිය පාර අපි දුන්නා 1500කට සුප්. මේ පාර අපි ඒක 2000ක් කරා. එතකොට තව මෙතන තියෙන්නේ දවස් 3ක vlog එකක්. ඉතින් බලමු අපේ දන්සල කොහොමද උනේ කියලා. අපි මුලින්ම ගියේ කප්ස් ගන්න. හැම පාරම දන්සල දෙනකොට අපි කප්ස් ගන්නේ මේ ෂොප් එකෙන්. ඉතින් අපි මේ පාරත් ආවේ එතනටම තමයි. ඉතින් අපි හිතපු සයිස් එකේ කප්ස් ටිකත් අපි තෝරගෙන ඒ ටිකත් අරගෙන ඊළඟට අපි ගියා ඊළඟ බඩු ටික ගන්න ෂොප් එකට. අපි මෙතනට ඇවිල්ලා මුලින්ම ගන්න ගියේ ෆ්‍රෙෂ් මිල්ක් ටික. අපි සුප් දාන්සලා දීපු හැම පාරකම මේ ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරලා තමයි ළමයි සුප් එක හැදුවේ. ඉතින් මේ බීපු අයත් ගොඩක් රසයි කියලා තියෙනවා. ඉතින් එහෙම කියනකොට මාරම සතුටුයි. ඒ නිසා අපි හිතුවා හැම පාරකම මේ වගේ දෙයක් කරමු කියලා. අපි ප්ලෑන් කරේ ෆ්‍රෙෂ් මිල්ක් බෝටල් 50ක්. ඉතින් ඒ ටිකත් අරගෙන අපිට අවශ්‍ය කරන අනිත් බඩු ටිකත් අරගෙන අපි ඉතින් ගෙදර ආවා. ඔන්න ඉතින් ඊට පස්සේ දවසෙත් අපට සිද්ධ වුණා ටවුන් එකට එන්න. මමයි අක්කයි ටවුන් එකට යන ගමන් මේ. මොකද අපි කලින් බඩු ගනිපු දවසේ පාස්ලි කොළ ගත්තේ නැහැ. අපි සුප් එක හදනකොට පාස්ලි කොළත් දානවා. ඉතින් කල් වැඩි කියලා හිතුණා එදා ගන්න එක. ඒ නිසා තමයි පොය දවසට කලින් දවසේ පාස්ලි ගන්න හිතුවේ. අපි මුලින්ම ගියා ස්පා එකට පාස්ලි කොළ බලන්න. මෙතනත් පාස්ලි කොළ තිබුණේ පොඩ්ඩයි. අපිට ඕන ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ගන්න බැරි වුණා මෙතනින්. ඉතින් මෙතන තිබුණ ටික අපි ගත්තා. කොහම වුණත් අපිට තව තැනකින් පාස්ලි බලන්න වෙනවා. අපි ඉතින් කොළ ටිකත් අරගෙන එතකොට තව මෙතන තිබුණා කිවි නම් සුප් එකට නෙවෙයි. ඉතින් ඒවත් අරගෙන අපි ඉතින් දැන් මේ හදන්නේ ඊළඟ ෂොප් එකට යන්න. මොකද අපිට පාස්ලි කොළ තව ගන්න ඕන නිසා. ඊට පස්සේ ඉතින් අපි ගියා ආපි කොයකට කොළ බලන්න. ගත්තද? ගත්තා මේ පොඩ්ඩයි හලෝ තියෙන්නේ බලන්න කොහොමද තව ටිකක් ගෙනත් දෙන්න කියලා. අපි මෙතැන්ට ආවටත් කලින් වුණ දේම තමයි උනේ. මොකද මෙතනත් කොළ අඩුවෙන් තමයි තිබුණ ඉවර වෙලා. ඉතින් මෙතන හිටපු කට්ටිය කිව්වා කොළ ගෙනත් දෙනවා කියලා අපට. ඉතින් එයාලා ඒක ගෙනත් දෙනකන් අපිට ටිකක් වෙලා ආපිකෝ එකේ ඉන්න සිද්ධ වුණා. ඉතින් අපි මේ චුටි රවුමක් දැම්මා. ඉතින් එයාලා ඒ ටික අපිට ගෙනත් දෙනකන් ඉතින් ඔන්නම තමයි අපේ කොළ ටික අපි හොයාගත්තේ. දැන් අපි යාලා ගෙනකන් ඉන්නවද? ඔව් එයා ඇතුලේ බලන්න.
එදා රෑ අපි අපිට කලින් සුද්ද කරලා තියාගන්න පුළුවන් දේවල් ටික අපි හෙමීට පටන් ගත්තා. මේ තියෙන්නේ හතු. අපි හතුත් දානවා සුප් එකට. මේ තියෙන ඉතින් අපි ඒවා චුටි චුටි කෑලි වලට කපාගෙන එතකොට මේ වගේ ලුණුත් අපි සුද්ද කරගත්තා. එතකොට සුදු දුණු මේවත් අපි පුළුවන් විදියට කලින් දවසේ සූදානම් කරලා ලෑස්ති කරලා තියන තමයි මේ හදන්නේ. Hi, good morning. Good morning කිව්වට ඉතින් අද ගුඩ්ම නැහැ. අද පොය දවස සුදුම රස්සක් පටන් අරන් තියෙන්නේ. ඉතින් දාන්සල් දෙන දවසේ මෙහෙම වහනකට ඉතින් ඒක හරි නැහැනේ. ඒ ඉතින් මොකද්ද කරන්නේ නේ? බලමු ඉතින් අපේ දාන්සල් තියෙන්නේ හවසට. සමහර විට ඒ වෙනකොට පායන්නත් පුළුවන්. බලමු ඉතින් නේද? ඔන්න ඉතින් ඊට පස්සේ අපි කැරට් ටික කපන්න තමයි මේ හදන්නේ. අපිට හිතලා චුට්ටක් පරක්කු වෙයිද කියලා. ඉතින් ඒ නිසා ටක් කාලා හැමෝම එකතු වෙලා කැරට් ටික සුද්ධ කරලා හොඳට හොදලා ඒ ටික කපන ගමන් තමයි මේ ඉන්නේ. ගොඩක් තිබුණා ඉතින් අපිට කැරට් කපන්න. ඉතින් හැමෝම ඉක්මනට මේ ටික කරගත්තා. ඒත් එක්කම පාස්ලි කොළ ටිකත් හොඳට සුද්ධ කරලා හොඳට හොදලා ඒවත් ඉතින් ටක් ගාලා අපි කපන්න පටන් ගත්තා. මේ තියෙන්නේ ඉතින් අපි සුප් එක හදන ගමන්. සුප් එක හදන වීඩියෝස් ටික මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වෙනවා. මොකද මම සුප් එක හදන වෙලාවෙ එතන හිටියේ නැහැ. එයාලා ඉතින් එතන සුප් එක හදනකම් අපි කට්ටිය මෙතන සුප් එක දෙන තැන පොඩ්ඩක් පිළිවෙලට අස් කරගත්තා. ඒ කෝප්ප ටික එළියට අරගෙන ටේබල් දාලා ඒ ටික හරියට අපි ටික හදාගත්තා. අපි දන්සල දෙන තැන හරි ලස්සනයි. පන්සලත් එක්ක පහළ කොටස තමයි මේ තියෙන්නේ. ලොකු බුදු පිළිමයක් තියෙනවා. එතකොට ලොකු බෝගහක් තියෙනවා. හරිම ලස්සනයි ඇත්තටම. තව තියෙනවා මේ එහා පැත්තේ තොරණක්. ඉතින් හරි ලස්සනයි. හරි පිං පාටයි මෙතන. පළවෙනි සුප් හට්ටිය හදලා ඉවර වෙලා මේ ගියන ගමන් තමයි ඉන්නේ. තව සුප් හට්ටි තියෙනවා 3ක් අපිට ගේන්න. ඒ ටික තාම හදන ගමන් ඉතින් මේක ගෙනල්ලා ඉවර වුණාට පස්සේ තමයි ඒ ටික අපි ගේන්නේ. දන්සල දෙන්න පටන් ගත්තට පස්සේ මෙන්න මේ වගේ ලොකු සෙනඟක් ඉතින් අපිත් එක්ක එකතු වුණා. හරිම සතුටුයි ඇත්තටම. දන්සල පටන් ගත්තේ අපි 3ට වගේ. හවස 6 වෙනකන් එක දිගට අපි සුප් දුන්නා. ඔන්නහම තමයි ඉතින් අපේ දන්සල සිද්ධ වුණේ. අන්තිම වෙනකොට අපිට කොහොම හරි සුප් මදිත් වුණා. ඉතින් සමහර කට්ටිය ඇවිල්ලා ඉල්ලනවා. ඉතින් අපිට ඒ වෙලාවට දෙන්න විදියක් තිබුණෙත් නැහැ. මොකද ඉවරයිනේ. මම කලිනුත් කිව්වා ගිය පාර අපි දුන්නේ සුප් 1500ක්. මේ පාර 2000ක් කරා. ඒත් මදි. ඉතින් එහෙම තමයි නේද? එහෙනම් ඉතින් මං ගිහිල්ලා එන්නම්. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.